ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට මම ඊයේ පෝස්ට් එකක් දැම්මා මෙන්න මේ විදිහට vlog එකක් කරා වීඩියෝ එකක් කරා වීඩියෝ එක අරන් එන්නද කියලා. ඉතින් ඔයාලා කමෙන්ට් දාලා තිබුණා වීඩියෝ එක අරන් එන්න කියලා. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් දැම්මා ඔයාලා වීඩියෝ එක බලලා නැති එකට කමෙන්ට් ගොඩාක් වැටලා තිබුණා මෙහෙමයි යන්න එපා කියලා. මේ ප්‍රශ්නේ ටිකක් විසඳ ගන්නකම් මගේ Facebook page එකක් තියෙනවා මේ නමින්මයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඒකට යන්න මම ඒකට වීඩියෝස් ටික දාන්න බලන්නම්. දැනටමත් ඔයාලා දන්නේ නැති මම මේ vlog එක මොකක්ද කියලා මම thumbnail එකක් දාලා තියෙන්නේ. මං වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක බලලම ඉන්නකෝ. ඉතින් ගායිස් මම ගියේ වීල් එක මොකද මගේ බයික් එක කැඩලා තියෙන්නේ ඒක හදන්න දැම්මා. මොකද මම බස් එක යන්න ගොඩක් කම්මැලි බයික් එකේ ගිහිල්ලා බස් එක යනවා කියන්නේ නිකන් වාහකනවා වගේ. ඉතින් මං වීල් එක ගියා. ඔන්න ඉතින් ගායිස් වීල් එක පාරට දැම්මා. ඉතින් මෙතන ඉඳලා යෑමක් තමයි තියෙන්නේ. යනවා කියන්නේ ලොකු දුරක් යන්න නෑ යාළුවනේ. මෙතන ඉඳලා මේ කොහොමත් විනාඩි 10ක් විතර තමයි යන්නේ. මොකද මට යන්න ඕනේ අඹගස්දුවට. මං ඉන්නේ ඌමෑලේ. ඉතින් ඔයාලා ඌමෑලේ කියනකොට කොහෙද කියලා දන්නේ නැහැ නේ. ඉතින් මං ඉන්නේ වැලිමඩ. වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ තමයි මං ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේන් රෝඩ් එකේම යන්නේ නැතුව ෂෝට් කට් එකක් දැම්ම යනෝනේ. ඉතින් මෙතනින් දාලා අපි ගියා. ඔන්න ඉතින් ගායිස් මං අඹගස්දුවට ආවා. ඔයාලට පේනවා ඔය ඉස්සරහ වංගුව පව් කරනවත් එක්කම ගායිස් චුට්ටක් ඉස්සරහින් අපේ ෂොප් එක තියෙනවා. අර තියෙන යාළුවනේ ෂොප් එක. ඉතින් ෂොප් එකේ නම තමයි වෙබ් ෂොප් ලංකා කියන්නේ. ඉතින් ඒ ෂොප් එකෙන් තමයි මම ෆෝන් එක මිලදී ගත්තේ. මෙයා තමයි යාළුවනේ ෂොප් එකේ අයිතිකාරයා. ඉතින් අපේ පැත්තට තියෙන හොඳම ෂොප් එක තමයි මේක. ඉතින් ගායිස් මේක තමයි මම ගත්ත මිලියන භාගේ ෆෝන් එක Samsung Galaxy S26 Ultra. ඉතින් මේකට ගියේ 4.95. ඉතින් අනිත් ඒවාට තමයි ඉතින් ඉතිරි ගාන ගියේ. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මම ෆෝන් එක අන්බොක්ස් කරේ. ඉතින් ගායිස් මෙන්න මේ විදිහට තමයි ෆෝන් එක අන්බොක්ස් කරාට පස්සේ තියෙන්නේ. මේක නම් යාළුවනේ වෙනම පිස්සුවක්. ඉතින් Samsung S26 Ultra කියන්නේ ඉතින් කොහොමද ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ නේ අලුතින්ම ෆෝන් එකනේ. ඉතින් මේකේ පෙන් එකකුත් තියෙනවා. මම මීට කලින් ඇත්තටම මේ වගේ Ultra ෆෝන් යූස් කළාම නෑ යාළුවනේ. ඉතින් අපි යූස් කරලා බලමු. ඉතින් ගායිස් මෙන්න මේ විදිහට මම ෆෝන් එකට ටෙම්පර් එකකුත් ගහලා ෆෝන් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරගත්තා. ඉතින් ගායිස් මම ෆෝන් එකත් ඔක්කොම කම්ප්ලීට් කරගෙන යන්න හදද්දී වෙබ් ෂොප් ලංකාවේ බොසාට මගෙත් එක පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කිව්වා. ඉතින් ගායිස් මම ඒකත් කරගෙන යන්න ගියා. එන ජය වේවා. ඉෂාන් යනවා. හරි. ඉතින් ගායිස් යන්න කලින් එතන උඩ තට්ටුවේ මගේ යාළුවෙක් තව ෂොප් එකක් දැම්මා ටෙඩි ගේමින් හබ් කියලා. ඉතින් මේකේ ටෙඩිස්වත් විකුණන්න තියෙනවා. ඒ වගේම මෙතන ගේම් සෙල්ලම් කරන්නත් තියෙනවා. ඉතින් ගායිස් ඉතින් මම ඒකටත් ගිහිල්ලා තමයි ගෙදර ගියේ. ඉතින් ගායිස් මේක තමයි ටෙඩි ගේමින් හබ් ෂොප් එක. ඉතින් ඔන්න ඔය ඉන්නේ ෂොප් එකේ අයිතිකාරයා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයා අලුතෙන් ෂොප් එක ඕපන් කරේ යාළුවනේ. මේකත් තියෙන්නේ වෙබ් ෂොප් ලංකාවේ උඩ තට්ටුවේ තමයි තියෙන්නේ.
ඉතින් මෙන්න මේ විදිහට දැනට PC දෙකක් දාලා තියෙනවා. ඉස්සරහට තව PC කොහොමද ඇඩ් කරන්න ඉන්නේ යා. ඉතින් PC වගේම guys ඉතින් මෙතන PC parts විකුණන්න තියෙනවා. ඉතින් ලංකාවේ අඩුම මිලට මෙයාගෙන් PC parts ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ එයාගේ shop එක තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මෙයාලගේ ටෙඩීස්ලත් ගොඩක් තියෙනවා. ලොකු කැටගරි එකක් තියෙනවා යාළුවනේ. ඉතින් ඔයාලට ලංකාවේ අඩුම මිලට මෙයාලගෙන් ඕඩර්ස් කරගන්න පුළුවන්. ඔයාලට ඉතින් මෙයාලගේ Facebook page එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට මෙසේජ් එකක් දාලා ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ලංකාවේ අඩුම මිලට යාළුවනේ මෙයාලා දෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් අපේ ඉතින් මගේ කවුරු හරි shop එකක් දැම්මොත් ඉතින් ලංකාවේ අඩුම මිලට තමයි යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාගේ shop එක තියෙන්නේ guys. ඉතින් තව දෙයක් තියෙනවා මෙයාගේ YouTube channel එකකුත් තියෙනවා. ගේමින් කරන්න යාළුවනේ. ඔය තියෙන්නේ එයාගේ ගේමින් YouTube channel එක ගෙනවා. ඉතින් ගිහලා subscribe කරන්න අමතක කරන්න එපා. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ Teddy Game Hub shop එක තියෙන්නේ. යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මම ගිහිල්ලා මගේ ෆෝන් එක මම අරන් ආවේ. ඉතින් මම ගොඩක්ම plan කරගෙන හිටියේ ගේමින් කරන්න එක්ක vlog කරන්න. ඉතින් ඔය දෙකෙන් එකක් තමයි මම plan කරගෙන හිටියේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොනවාද මේ channel එකේ අනිවාර්යෙන් කරන්න ඕනි. ඔයාලා කැමති මොනවාටද කියලා. ඉතින් ඔයාලා කැමති දෙයක් අනිවාර්යෙන් මම කරන්නම්. ඉතින් ඔච්චර තමයි guys කියන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම guys කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන වගේ වීඩියෝස්ද මේ channel එකෙන් ඕනි කියලා. ඉතින් ඒ දේ බලලා ගොඩක් කට්ටිය කැමති දේ මම අනිවාර්යෙන් කරන්නම්. එහෙනම් ඉතින් guys ගිහින් එන්නම් කට්ටියටම ජය වේවා.